එක ස්ටේෂන් එකක ඉලාගෙන ඉන්නකොට ඔය අන්තිම කාලේ ගෑණිය කතා කරලා ඔබ ලොක්කා මගේ අර නියෝකේ රෙස්ටෝරන්ට් එකේ මගේ බෑග් එක මත උන ගෙනත් දෙනවා කිව්වා. ගෙනත් දුන්නා. නම් කොපෙක් හතරක්. අර ළඟ හිටියේ නෝනා කිව්වා. අපසදාන්නේ කවුද කියලා. ඒ තමයි ලෝකේ ඉන්න මහා ලේඛක විද්‍යා කාමලිව තොස්තෝ. සබ මහා ලේඛකයා සම්භාවනීය ලේඛකයා ප්‍රවීණ ලේඛකයා කියව මගේ නම නා. මට තියෙන තමන සිංහල දෙක කාලෙක. දැන් නිර්මාණ අපේ නෙවෙයි. ආවේශය. හැබැයි ආවේශ වෙන්න උනා නිකන් ඊවල ඇතුල් වෙලා හිටි බඩු ආවේශ නෙවෙයි. ඔබට ඇසු විරුද්ධ මෑනුතු ආවේශ වුණොත් හොරයි. අනිත් එක මගේ ඉස්සර පොත්වල මම දානවා රමරසිංහ ගුණසේකර BA සිලෝන් ලංකාව YMB MA BA මොනෑස් යුනිවර්සිටි මාසයක් හිටියේ ඒකක් දානවා මොනෑස් ළඟ එකක් දානවා පත්‍රය ලියනකොට මගේ ෆොටෝ එක දානවා රාජ්‍ය සම්මාන ලේඛක කොහේ හරි සම්මානකට ගියා මම මිනිස්සු කියනවා රාජ්‍ය සම්මාන ලේඛක යනකොට මම නිකන් ගජනින් ඉන්න යනවා උඩේ නැතුව දැන් හොඳම කවියා කවුද මට පේන්නේ කුමාර හෙට්ටිආර ඇසු මිනිස්සුන්ගෙන් දෙන්නේ निर्माण हा निर्माण නොවන කියලා බලනවා. නිර්මාණ කරන්නේ මම නිර්මාණය කරනවා. ඒකට මම ඉස්සෙල්ලා තනි කුඹියා කියන පොත. ඒකට මට 79 හොඳම ළමා සාහිත්‍ය පොත හම්බුණා. ඒකට ඒ කාලේ සුනිල් ජයගිරි ඒගොල්ලෝ හිටියේ මම ඒකට ඒක තුනයි. මම මාතුලා තාඩම්බරයක් ඇති. මට ලියන්න පුළුවන්. ඒකකොට ඒ කාලේ හරි ප්‍රසිද්ධියක් දුන්නා. අද වගේ නෙමෙයි හැමතැනම කැටෝල ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගේ අතින් දුන්නේ දැන් උත්සාහයකට ගියා මම තනි කුඹිය මහත්තයා ගිල්ලා කියනවා දැන් මේකෙන් මට තුල මානේක තමයි සම්මානය ලැබෙන්නේ හොක. එන්නේ මම ඒකෙන් ගියා ඉතින් ඒක සතර පත්‍රය ලියනකොට මගේ ෆොටෝ එක දාන රාජ්‍ය සම්මාන ලේඛක. කොහේ හරි සම්මානකට ගියා මම මිනිස්සු කියනවා රාජ්‍ය සම්මාන ලේඛක යනකොට මම නිකන් ගජනින් ඉන්න යනවා උඩේ නැතුව. ඉතින් ඊට පස්සේ ලියනවා ළමා පොත් ලිප 10ක් විතර. මම ආවුණත් මේ අපුල කඩිසරය ඒ හැම පොතක්ම රෙකග්නයිස් වුණා. පිළිගන්න ඊට පස්සේ මම කරා දැන් ඔය මාතරපේ නවකතා ලියුවා. හරි නවකතා තුනක් විතර ලියුවා. කතාවක කතා කරලා හාමුදුරු ගැන තව මේ මනු කියවන්නා කියලා සම්ගිතරින් දෙලා කිව්වේ පොත්. ඒවා මෙහෙම මටගේ පස්සේ තියෙන්නේ මෙන්න මේකට ප්‍රති වාසියක් මට තියෙනවා. මට මාකට් එකක් තියෙනවා රහස් මාකට්. මගේ මේ පුතර තමන් ලියලා තමන් විකුණන කාණ්ඩ ටික දාන්නේ. එන්න මට පොතක් ලිව්වා මේ පොතේ ගන්න විකුණ ගන්න පුළුවන් කියලා මම දානවා. ඒක ලාභ නෑ. එතකොට පුළුවන් තරම් දැන් මමයි වයිෆුයි අපේ අරමුණ තිබුණේ අපි නොලිවුවොත් මේව ලියන්න කෙනෙක් නෑ කියන්නේ. එහෙනම් අපි තෝරන්නේ ජනප්‍රිය පොත් නේ. දැන් අපි වයිෆ් කරේ ඉන්දියාවේ නිකායේ. ඒක කියන්නේ නම් විශ්වවිද්‍යාල පොත. 2500 වසරක බුදුසම. ඒක චන්දිමා විජේබණ්ඩාර කියන මේ මැතිරිය මේක නොලියුවා නම් කවුද කරන්නේ කියලා. එයා කිව්වේ අපි අපේ කාර්ය සල්ලි හම්බ කරන්න බැහැ. අපිට ඉගෙනුවා විශ්වවිද්‍යාලේ. කොහොමද කම්කරුවන්ගේ සල්ලි වලින් ඉගෙනුවා. අපි දැනුම බෙදා හරිනවා. අපිට වෙච්ච කාර්යය ඒක තමයි. හැබැයි අපිට අලාභන අපිට සල්ලි හම්බ වෙනවා. ඒ අසාර්ථකලෙක් නෙවෙයි. ඒකින් අපි විවිධ මාර්ග තෝරගන්නවා. ඒක දැන් මම කොහොම නිර්මාණ කරන්නේ ළමයින්ගේ යෞවන සාහිත්‍ය ඊට පස්සේ නවකතා කෙටි කතා. හැබැයි ඉතින් එකක් තියෙන මාතෘකාව. දැන් ඔබතුමාට මම කිව්වට ලෝකේ ප්‍රසිද්ධ තැන් වල උත්සව මහා ලේඛකයා සම්භාවනීය ලේඛකයා ප්‍රවීණ ලේඛකයා කියව මගේ නම නා. මට තියෙන තමන සිංහල දෙක කාලෙක. හරි ඒකෙන් මම උල් සැටිස්ෆයිඩ් වැඩකුත් අර ඉස්සරහට යනකොට අන්නගුණ තේක යනවා කියන ඒගොල්ල ගැඩෙන්නේ ගියේ කොලා මගේ පෑගෙන. අනිත් එක මගේ ඉස්සර පොත්වල මම දානවා රමරසිංහ ගුණසේකර BA සිලෝන් ලංකාව YMB MA BA මොනෑස් යුනිවර්සිටි මාසයක් හිටියේ ඒකක් දානවා මොනෑස් ළඟ එකක් දානවා. මොකද දන්නවද
මම පොත් කඩේ කොල්ලන්ගෙන් ඇහුවා පොතක් ගත්තාම මේ මගේ නම කියවලුද ගන්න කිව්වා නෑ සර් කිව්වා. පොත විතර උන් ගන්න පොතේ මිල විතරක් බලන්න. මම මේ දවස්වල ජපාන් කිසි කතාවක් ටිකක් කරනවා. මම මේ දවස්වල ඉන්නේ සම්පූර්ණ ජපාන්. ඔය තේරෙනවද ජපාන්? සමහරවිට මට රැට මතක් වෙලා අඳුන් යන විචාරිත. දැන් එකක් කරාම ඊයේ කරා මත්තෝ. තුම මට හිතුනේ ජපාන් කපාතෝ යා පොතක් ලියනකොට වෙන ලෝකෙක යනවා. පොතක් කියවනකට වැඩිය බොක්කට යනවා පොතේ. මේක ලැබීම ආස්වාදයක්. මොකද කියන්නේ? දැන් මම කිසි කතා ලියනවා. ඇත්ත වශයෙන්ම ආ තේරෙනවා මේ කිසි කතා කරන්නේ ඔයා නෙමෙයි. ආවේශ වෙලා නේද කරන්නේ. මම ඩෝල්ටන් අලිස් අපට හම්බුණා මහත්තයා. බුවන්දුදී. ඒක ලයාලිස් අපේ ගෙදර හිටියේ. ලයාලිස් මට අඳුරුණා. මම ඒවා ඩෝට් හතරපසන් ලියුපොත් මම ඒවා ඩෝල්ටන් යා මේ සිංහල ඔක්කොම කොහොමද ලියුවේ කියලා. ඒ හරියුණා. ඉතින් හරියුණා. සමුසේකද මම පිරින්තිසර ගිහලා මහ පිරිත අහන්න කියලා. මේ සින්දු ආවේ කොටක් ගන්න. සිගරට් කොල්ලක් ගත්තා කියලා. එතකොට මොකද නිර්මාණ අපේ නෙවෙයි. ආවේශය. හැබැයි ආවේශ වෙන්න උනා නිකන් ගෙවල් ඇතුළු වෙලා හිටි බඩු ආවේශ නෙවෙයි. හොද්දට ඇසු විරුද්ධ මෑනුතු ආවේශ වුණොත් හොඳයි. දැන් මෙලා තියෙන මේ කොල්ලෝ කවි හදනවා. දැන් හොඳම කවියා කවුද මට පේන්නේ කුමාර හෙට්ටිආර. ඇසු විරුද්ධ ගැටේ විදිහ. දැන් ඇසු විරුද්ධ ගැටේ හැම කවියක්ම රස කුලක් වගේ. දැන් කොහොමද කරන්නේ ඉතින් ළමයි කොළඹින් එහාට යන්නේ නැහැ. හරි කොළඹ විතරයි ඉන්නේ දකින්නේ ලොකු විසුතුරු දෙන්නේ දකින්න ගණිකාවක් ඔය ප්‍රේමයක් කඩ මෙච්ච වගේ හරි දෙයක්. මම බලන්නකො මාටින් නිකුත්. ටෝල්ස්ටෝයි යන්නේ ටෝල්ස්ටෝයි. ඉතින් ඉන්නවා මොස්කෝවල හැදෙම 400ක් පයින් යන ස්ටේෂන් එක මම මොස්කෝ එක ටෝල්ස්ටෝයි චර්ච කතාව ලිව්වා නේද? එක ස්ටේෂන් එකක ඉලාගඩ ඉන්න ටෝල්ස්ටෝයි අන්තිම කාලේ. ඉතින් ගෑණිය කතා කරලා ඔබ ලොක්කා මගේ අර මේකේ රෙස්ටෝරන්ට් එකේ මගේ බෑග් එක මත උන ගෙනත් දෙනවා කිව්වා. ගෙනත් දුන්නා. නම් කොපෙක් හතරක්. අර ළඟ හිටියේ නෝනා කිව්වා. අපසදාන්නේ කවුද කියලා. ඒ තමයි ලෝකේ ඉන්න මහා ලේඛක විද්‍යා ලිව්ව ටෝල්ස්ටෝයි. මේ ටෝල්ස්ටෝයි සමාවෙන්න සිතුමනේ මගේ යටින් අර කොපෙක් හතර දෙන්න කිව්වා. කොපෙක් කරලා දෙන්න. ඒක බෑග් එකේලා හම්බ කරපු සල්ලි කිව්වා. එනේ යුද්ධයා සාමලිනේ මහත්මයා. අපිට මේ ගෙවල් ඇතුලේ ඉඳලා ඔලියන්න බෑ. එහෙම. ඉන්න ඕන ඇසිබිලිටි නෝන මිනිස්සු අසුරු කරනවා. ඊළඟ මත පරිවර්තන තියෙනෝනේ. ඒක පරිවර්තන තෝරාගත්ත පරිවර්තන කරනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේක බ්ලැක්බෝඩ් ජංගල් කියලා මතක්. හරි. මේක හක්ස් এডুকেෂන් වල හක්ස් සාට කවුරුවක් කරන්න කෙනෙක් නැහැ. අනේ මේකම මට කියලා මේක. ඒතකොට මේක සිංගල විලේජ් කියලා පොත. ඒක කරා ඒ වගේ ශාස්ත්‍රීය පොත් කරා. ජේගුවේ රහම ඒක හොඳ පොත් නේ. මේක ඇස් බ්ලැක් ඇස්මි අමරිකන් පොත. මේක ජේ මගේ ජනප්‍රිය මාතරක් නේ. ජීවිත කතාව ලියන්න පුරුද්දක් උත්සාහ කරා. මේකත් මම කරන්න හිතන්නේ. මේක කරා